දැන් මෙහෙමයි දැන් ඔන්න අපේ ගෙදරකට බඩු මුට්ටු ගොඩක් ගෙනාවුවාම අපි මේ ඔය ටික අහුර ගන්න රාක්කයක් පාවිච්චි කරනවානේ. කෝ මිත්‍රවරුනි කෝ ඒ වගේ රාක්කයක් තමයි සුචියක් කියන්නේ. දැන් මොනවද ඒකේ අහුරන බඩු? සත්තු ලිස්ට් එකක් දුන්නම පිළිවෙලට අහුරා ගැනීමට පාවිච්චි කරන ක්‍රමයක් තමයි මොකද්ද? සුචිය. මේ ඔලෙවල වල තිබ්බද? 6 වසරේ තිබ්බි. ඒකට මොකටද සුචි? දැන් ඔය 6 එහෙම මොනවද කරන්නේ? අර පැන පැන යන සතුන් එහෙම ඇලෙවි මොන කාලේද? 5ේද? ඒතර 2 විතර වල මොකද ගන්න? පාට එහෙම දිගන ගන්න. මේ අපි දන්නේ නැති වුණාට අපි මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ හරි පසුගාමී. මොනවද අපි කරේ? දැන් 3 එහෙම මොකද කරේ? කොස්සක් ගන්න සල්ලි එකතු කළා. මිදුල පිරිසිදු කිරීමේ chart හදනවා. ඊට පස්වෙනි 5 වසරේ මතක නැද්ද පොත් පිංචක් 6 වසරේ 4 පොත් පිංචක් ගක හැම තිස්සෙම රෙද්දේ පොත් හැදුවා මතක නැද්ද? හද මොනවා කරාද මොනවට කරාද දන්නේ. ඉතින් බෝඩර් ඇඳ හදන. හැබැයි මෙහෙමයි දැනුමක් ලම්බෙන්නේ නැත්තේනේ හම්බෙනවා. හරි ස්ලෝ. හරි මන්දගාමී දැනුම් පරිවර්තනයක් තියෙනවා. දැන් බලන්න 7 වසරේම මොකුත්ම කරලා නෑ. 7 වසර කරලා තියෙන ස්පෝර්ට් මීට් එකේ කාලේට යනවා ආයෙනවා. ඉතින් මුදල පිරිසුදු කරනවා, පන්තිය පිරිසුදු කරනවා, කෑ ගහනේ උන්ගේ නන් ලියනවා. ඔන්න ඔය වගේ වනේ අපි කළා නේ. කිසින්නේ හරිම ඒකාකාරී. දැන් ඔන්න මේ ප්‍රතිසංස්කරණ වගේක් එන්න හදනව නේද? ඔන්න ඒ වගේ හරි කමන්නේ මේවට විසඳුමක් ලැබෙනවනම්. දැන් අර හෙන ආందోලනයක් තියෙනවනේ දැන් දඬුවම් නැවැත්වීම සම්බන්ධව. මං කිසිම අදහසක් ඔකට දෙන්නේ නැහැ. අම්මෝ මම කිසිම අදහසක් ඔකට දෙන්නේ නැහැ. හැබැයි මං එකක් දෙකක් එකතු කරනවා. කරුණු දෙකක්. එකක් තමයි ටියුෂන් ගුරුවරුන්ට මේක දැනෙන්නේ නැහැ වෙන්න පුළුවන්. මොකද ටියුෂන් පන්තිකට වෙලා වාඩි වෙන අයගෙන් බහුතරය ඉගෙන ගන්න කැමති ළමයි. ඒ ඔයාලා පිළිගන්න කැමති වුණත් ඒක තමයි ඇත්ත. ඒකෙන්ද එළියේ ඉන්න බෑ හින්දා ඇතුළට ඉන්නේ නැහනේ. හරි උට යන්න තැනක් නැත්තේත් නැහනේ. දැන් මේ වෙලාවේ කුරුණෑගල වල බහින්න ඕන නම් කොච්චර තියෙනවද? ගල්ම කීයක් තියෙනවද? හැබැයි ඒ තැන් වලට නොයා ඔයාලා පන්ති ආවනේ. ඔයාලට යම් උමනාවක් තියෙනවා. හැබැයි ඉස්කෝලේ එහෙම නෙමෙයි. ඉගෙන ගන්න ඕන එකක් වෙනවා. එපා එකක් වෙනවා. හේතුව එන්න වෙනවා. දැන් ඌව ගෙදර තියාගන්නේ නැහැ ගෙදරේ. යුනිෆෝම් එක අන්දලා කියලා එළියට දැම්මහම පාරේ ඉන්නත් බෑ. පොලිසියෙන් අල්ලනවනේ. එහෙනම් ඌ කොහෙට එන්න ඕනද? ඌ ඉස්කෝලේට එන්න ඕන. ඒ ඇවිල්ලා ඔන්න ඉස්කෝලේ හොර පොල් කඩනේවයි අරවයි මේවයි ඔය ගුරුවරුන්ට නම් හදනවා ගුරුවරු මේව කරනවා තැන් තැන් වල ඔය ජරා මජර වැඩ කර කර ඉන්න එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඉස්කෝලේක. බැරිද? මම මේ බහුතරේ නෙමෙයි කියන්නේ. බහුතරේ එහෙම නෑ. මේ අහිංසක ළමයි. එකෙක් දෙන්නෙක් නිකන් අර මහා ජරා එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒතර පාසල් ගුරුවරුන්ට උන්ව මෙල්ල කිරීමේ අභියෝගයක් නැද්ද? තියෙනවා. ඒකට විසඳුම දීලා තමයි ඔය ඔක්කොම කරන්න ඕන. නැත්තම් පාසල් ගුරුවරු අනාථ වෙනවා. ඒ කියන්නේ ගුරුවරු ඉස්සරහම වැරද්ද කරලා ගුරුවරන්ට අහක් කළා යයි යන්න. නේද? දෙවෙනි කාර්යය තමයි මම කියන ඉස්කෝල ගුරුවරු පැත්ත බැලුවොත් ගුරුවරුන්ගේ හොඳ ගුරුවරු බහුතරයක් ඉන්න අතරේ අර ළමයි දෙන්න වගේ ගුරුවරු නැද්ද? ඉන්නව නේද? එහෙම වුණොත් එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. පිස්සෙක් දෙන්නේ. එතකොට උන්ට සීමාවක් නැහැ ළමයින්ට දඬුවම් දෙන එකේ.
අතින් පයින් ගහනවා මොනවද ධන ගාවනවා. ඉතින් මෙහෙමයි ධන ගස්සවන එක තිබ්බය කාලෙත් අපිත් ධන ගහගෙන හිටිය ආතල්ලේකේ. හරිද? නමුත් මිනිස්සු මැද්දේ තමන්ගේ පෞරුෂය කැඩෙන විදිහට ළමයෙක් එහෙම මේව කරනවා නම් එතන දෙපාරක් හිතන්න දෙකුත් තියෙනවා. සමහරට අනාගත ත්‍රස්තවාදියෙක් නිර්මාණය වෙනවා විය හැකි ඒ වෙලාවේ. පාතාල නායකයෙක් බිහි වෙනවා විය හැකි ඒ වෙලාවේ. මොකද සමහර ගුරුවරු ඉන්නවා මන්ද බුද්ධිකයෝ වගේ තමයි දඬුවම් දෙන්නේ. පැති දෙකක් නැද්ද? එහෙනම් මේකට හොඳම දේ තමයි නියාමනයක් කරන්න පිරිසක් ඉස්කෝලේට පත් කරන එක. දඬුවම් සහ දරුවන් නියාමන කොමිෂන් සභාවක් වගේ එකක් ඉස්කෝලේකට දාන්න ඕන. මේ හොඳ අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන හොඳ දැනුමක් තියෙන යුනිට් එකක් ඉස්කෝලේ ඇතුලේ හදලා තියන්න ඕන. ළමයෙකුට ඇවිල්ලා දුක් ගැන ඇවිල්ලා කියන්න. අර සර් මගේ පිටට ගහගෙන ගියා. එතකොට ඒ සර්ව ගෙන්නලා මොකද ඔයාට මේ ප්‍රශ්නේ? ඇයි ඔබතුමා එහෙම පිටකට ගහන්නේ? ඔබතුමාට පිටක් දකිනකොට අමාරුද ඔබතුමාට? නේද? ඔබතුමාට වෙන පේන්නේ නැද්ද දෙයක්? පිට විතරද පේන්නේ? ඔබතුමාට මොකද? කියලා අහන්න ටීම් එකක් තියන්න ඕන. ඊට පස්සේ ළමෙක් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට රතිඤ්ඤයක් දාලා එහෙම එවුනුත් ඉන්නවනේ ඉස්කෝලවල. හරිද? ප්‍රින්සිපල්ට මොන හරි අඩන් තේට්ටම් කරලා ගුරුවරියෙකුට කුණු හරප කියලා වගේ එහෙම එකෙක් අහු වුණාම ගුරුවරුන්ටත් තියෙන්න ඕන ඒ දුක් ගැනවිල්ල කියන්න ඒ කොටසම. මෙන්න මේ ළමයා මට කුණු හරපයක් කියන. හරිද? ඒක ගෙනලා ඔයා ඒ පුතේ ඇයි ඔයාට මොකද්ද එහෙම කියන්න ඔයාට හිතෙන්නේ ඇයි? ඇයි වා? කවුද ඔයාට කියලා දුන්නේ කවුද? තේරෙනවද? මේවම එකපාරට හදන්න පුළුවන් සීන් නෙමෙයි. ටික ටික යන්න ඕනේ ඒවා. හරි අපි කෙසේ වෙතත් දැන් අපි එහෙම බලමු ඉතින් අනාගතයේ මොන හරි දෙයක්. හෙලෝ. ආයිබෝන් මුතුකොළ සර්. අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ මල්ලි. දැන් ඊයේ එනකොට පෙරේදා වෙනකොට ඕගොල්ලෝ දැන් මේ ටියුෂන් මේ රස්සාවක් හරි නැත්නම් ගුරු වෘත්තිය ඕගොල්ලෝ ඒක ලස්සනට ධනාත්මකව කරන් යනවනේ දරුවොත් එක්ක. එතකොට මේකේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන්ට 2.50 විදියට අමතන ටියුෂන් ගුරුවරු ගැන මොකද හිතෙන්නේ? දැන් ඕගොල්ලන්ටත් මේක ප්‍රශ්නයක් වෙලා ඇතිනේ මල්ලි. ඔව්. දැන් ඇත්තටම ටියුෂන් මේ ගුරුවරු ගැන අපෙනුත් අහනවා මේවා නියාමනයක් වෙන්නේ නැද්ද? මේ කොහොමද අයාලේද මේ යන්නේ? මට පොඩි අදහසක් ඕන ඔයාගෙන්. ඔයා ප්‍රවීණ ගුරුවරයෙක් හැටියට. හරි. අයියත් හරි වෙලාවට තමයි කෝල් ගන්නෙ. මම මේ වෙඩින් එකට යන ගමන් ඉන්නේ. මම දන්නේ කෙනෙක් කියන්නේ. ඔව්. මේ අහන්නකො මේ ඇත්තටම ඒ ප්‍රකාශය ඒ මොහොතේ මේ අපේ ටියුෂන් ගුරුවරයෙක්ගේ අතින්ම කියවෙච්ච ප්‍රකාශය මම මගේ පැත්තෙන් ඇත්තටම මේ මගේ අප්‍රසාදය පළ කරන එකක්. ඒක මොකද ඒක විය යුතුම නොවිය යුතුම ප්‍රකාශයක්. මොකද ශ්‍රී ලංකීය සාහිත්‍ය වංශ කතාවේ සදාමරණීය කෙනෙක් මේ මාටින් ශූරීන් කියලා කියන්නේ. ඒක එතනින් එහාට ගියාම සාහිත්‍ය කලාව රසාස්වාදය කියන එක බයෝ ළමයෙකුට හෝ මැත්ස් ළමයෙකුට හෝ කිනම් හෝ මං කියන්නේ මොන විෂය ධාරාව හිටියත් ඒක තිබිය යුතුමයි. ඒකෙන් තමයි මිනිස්සෙක් නිර්මාණය. දැන් එතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සුදත්තයි. දැන් මේක මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා ඔයා මේ හදිසියෙ මේ ප්‍රශ්නේ අහපු නිසා මම හිර වෙනවා එක තැනකදී. මොකද්ද? එතකොට ටියුෂන් ගුරුවරු දැන් මමත් පුද්ගලිකව ඒ ගුරුවරයාව දන්නවා. මමත් දන්න කෙනෙක්. නමුත් ඒ ප්‍රකාශය එතුමා කරේ එතුමාගේ ඇත්තට මේක මේ හිත ඇතුලේ වැඩ කරපු නිසා කියලායි අපිට තේරෙන්නේ. ඉතින් එහෙම හැඟීමක් Tamanට තියෙන්න පුළුවන් කෙනෙක්ට. දැන් කෙනෙක්ට තියෙන්න පුළුවන් අර කලාකරුවා ගැන මං කැමති නෑ මේ කලාකරුවා ගැන මං කැමති නෑ. පුද්ගලික අකමැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක සමාජයට එළියට දානකොට හරිය පරිස්සම් වෙනවා. මොකද හේතුව අපි ඉස්සරහින් ඉන්නේ දරුවෝනේ. අනිත් එක කලාව කියලා කියන්නේ අපි අකමැති වුණාට තව කෙනෙක් කැමති එකට. මං කැමති සින්දුවට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. හැබැයි එහෙමයි කියලා ඒ කලාව හෝ රසාස්වාදය හෝ ඒ විදිහට විවේචනය කිරීම. ඊට අමතරව මම දැක්කා මේ ප්‍රකාශයේ තව සැලලිනේ සංදේශය ගැනත් මොනවා හරි. ඔව් බීප් ගාලා. ඇත්ත කතාව මේ රටේ ඉන්නවා පිරිසක් මේ අපේ තියෙන සංස්කෘතික උරුමයන්ට ඊළඟට අපිට ලැබිලා තියෙන ආගමික උරුමයන්ට ප්‍රසිද්ධියේ මඩ ගහමින් අපවාද කරමින් එහෙම යන පිරිසක් ඉන්නවා. මේ අනිත් මිනිසුගේ හිත් ඇලීම තමයි උන්ගේ විනෝදාංශය. හරිද?
එතකොට එහෙම රටකට ඇත්තම දිනුනෙන්න බෑ. දැන් මේ වගේ හිතනවා ඇති මුතුගලස දැන් මේගොල්ලෝ මෙයා පොරක් වෙනවා ඇති කියලා මෙහෙම. පොරක් නෙමෙයි කාලකන්ණියෙක් නෙවෙන්නේ. පොරක් වෙන්නේ කොහොමද ඕම ආවට පස්සේ? ඔව් දැන් ඒක ඇත්තටම දැන් අර මෙහෙමනේ සුදත්තයි දැන් මට මගේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මම මේ ගැන මොකුත් අදහසක් දැම්මොත් කෙනෙක් හිතන්න පුළුවන් මම එතුමා විවේචනය කළා කියලා. ඇත්තටම නෑ ඇත්ත කතා කරන්න ඕන මල්ලි. ඇත්ත කතා කරන්න බිමින්ද ගන්න බය වෙන්න ඕනේ නෑනේ. ශේෂ්ත්‍රයේද අපි කතා කරන්නේ අපේ ශේෂ්ත්‍රය ගැන වැරදි නම් අපි කෙලින්ම කියනවනේ වැරදි කියලා. ඔව් ඒක නිසා මමත් පැහැදිලිවම කියනවා ඉතින් ඒ වගේ මානසිකත්වයක් තුල ළමයි පිරිසක් ඉදිරියේ ඒ වගේ කාරණයක් කියන එක පැහැදිලිවම අනුමත කරන්න බෑ. එතකොට ගුරු වෘත්තියට සුදුසු නෑ ඔහු. ඔව් ඉතින් එතනදී ඇත්තටම ඒ ඔන්න ඔය කියන චෝදනාව එතුමට එල්ල වෙනවා. ඒ විතරක් නෙමෙයි සමස්ත ටියුෂන් පද්ධතියම මේකෙන් බැලුවා. අනිවාර්යයෙන්. එහෙම දෙයක්ත් වෙනවා. ඔව්. එතකොට මේක ඇතුලේ ඇත්තටම ඉන්නවනේ මේ දරුවන්ට හොඳ නරක කියලා දෙන දැන් මොනවා වුණත් ගත්තා ඒ ඉස්කෝලේ ගුරුවරයෙක් වුණත් පාඩමක් ගන්නගෙන යනකොට යම් විවේක කාලේ එනකොට ඒ ගුරුවරයා මොනවා හරි ඒ පාඩමට පරිබාහිර දෙයක් ළමයින්ට උරුම දානවා. ඔව්. කොයි ගුරුවරයාත් කරන දෙයක්. හැබැයි ඒ දාන දේ කොච්චර ඒ ළමයාව පරිවර්තනය කරනවද? ඒ ළමයා අනාගතේ දැන් විශේෂයෙන් ඔය මැත්ස් සයන්ස් කරන මැත්ස් බයෝ වගේ කරන ළමයි අනාගතේ එන්නේ ටිකක් පාර දුර මේ වගකීම් සහිත මේ රැකියාව. ඒකට එතෙන්ට ආවහම කොච්චර මානුෂීය පුද්ගලයෙක් වෙනවද? ඒත් ඔය ශිෂ්‍යයාවන්ට හිතෙන්නේ මල්ලි මාටින් වික්‍රමසිංහ කියන්නේ මෙහෙම පොරක් නේ. අර දැන් ගුරුවරයා කියන එක හිතනව නේද? දැන් ඒ මාටින් වික්‍රමසිංහ ශූරීන් කියන්නේ හරියට කියවල නැත්තම් මෙතනින් චිත්‍රෙම වා ගන්න ඕනේ මාරක චරිතයක් කියලා. ඔව් ඒ වැඩේ තියෙන අනිත් එක තමයි මේ භාෂාවේ සංයමයක් තියෙන්න ඔව්. දැන් අපි මොන දේ කියාගත්ත ප්‍රශ්නයක් නැහැ. නමුත් භාෂාව සංයමයකින් ගුරුවරයෙක් අනිවාර්යයෙන්ම එළියට දෙන්න ඕන. මොකද එතනින් තමයි ළමයෙක් මොන හරි ආදර්ශයක් ගන්න, පූර්වාදර්ශයක් ගන්න. ඉතින් ඇත්තට මේ සිද්ධිය ගැන නම් මට ටියුෂන් ගුරුවරයෙක් විදිහට කියන්න තියෙන්නේ මම අනුමත කරන්නේ නැහැ කියන එක තමයි. හොඳයි. බොහොම ස්තුතියි. වෙඩින් එකට යන්න මද පවනේ කන්න මද පවනේ බොන්න මල්ලි. ජය වේවා. හොඳයි. හරි. ජය. බොහොම ස්තුතියි.